සෙල්ලම් කරන එක නවත්තපු ගමන් එක බහිනවාද? ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නේ. ඔයාගේ ප්‍රශ්නේත් ඒක නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. සෙල්ලම් කරන එක නවත්තලා මුල් සතියේදී ඔයාට ඔයාගේ ඇඟ බහැලා කියලා පේනවාද? ඇත්තටම එතනදී ඔයාගේ මස්ල් වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. එතනදී ඔයාගේ මස්ල් වල ගබඩා වෙලා තියෙන ග්ලයිකෝජන් ටික තමයි අයින් වෙන්නේ. ග්ලයිකෝජන් ටික අයින් වෙනවත් එක්කම මස්ල් ඇතුලේ තියෙන වතුර වලින් කොටසක් අයින් වෙනවා. අන්න එතකොට තමයි මස්ල් එක පොඩි වෙලා වගේ පේන්නේ. ඊළඟ ස්ටේජ් එකේදී වෙන දේ තමයි ඔයාගේ ස්ට්‍රෙන්ත් එක නැති වෙන එක. ඒ කියන්නේ ඔයා ගහපු බර ඔයාට ගහ ගන්න බැරි වෙන එක. එතනදී වෙන දේ තමයි ඔයාගේ මස්ල්ස් වලට දීලා තියෙන අමතර නියුරෝපාත් වේව්ස් ටික ෆේඩ් වෙනවා. එහෙම වුණාම මොළයත් එක්ක තියෙන සම්බන්ධතාවය චුට්ටක් අඩාල වෙනවා. අන්න එතකොට තමයි ඔයාගේ ස්ට්‍රෙන්ත් එක බහින්නේ. ඒකත් වෙන්නේ ඔයා සෙල්ලම් කරන එක නවත්තලා යම්කිසි කාල සීමාවකට පස්සේ. ෆයිනල් ස්ටේජ් එකේදී තමයි ඔයාගේ මස්ල් ලොස් එක පටන් ගන්න. මස්ල් ලොස් එකේදී වෙන්නේ ඔයාගේ චැලෙන්ජ් එකකට ලක් නොවන මස්ල් ෆයිබර්ස් ඇඟ ඇතුළෙන්ම බ්‍රේක් ඩවුන් කරන්න පටන් ගන්නවා. අන්න එතකොට තමයි මස්ල් වල ප්‍රමාණය අඩු වෙන්නේ. ඔය ස්ටේජ් එකට එන්න ටිකක් කල් යනවා. හැබැයි ඕක එක එක්කෙනාගේ එක එක විදිහයි. ඒක ඇඟ අනුව තමයි තීරණය වෙන්නේ. ඒක නිසා සතියක් සෙල්ලම් නොකරහම ඇඟ බැස්සට බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ග්ලයිකෝජන් ටික ලෝඩ් වෙච්ච ගමන් හිටපු තැනටම එන්න පුළුවන්.